කවුද මේ? හෙලෝ. ඔක්ක කවුද මේ? නම මොකක්ද තමුසේගේ? මගේ දුවත් එක්ක කතා කරන්නේ. වාගේ දුව තමයි මේකට ගත්තේ. බොර කියන්න එපා. මේකෙන් මේ දුවට කතා කරලා දින මේ දවස් ටිකේම තමුසේ කතා කරන කවුද? මිස්ටර් මේ මට ඔයාලට මේ කතා කරන්න ඕන විදිහට මම ඔයාලට කතා කරන්න ඔයාලට බෙදන්න ඕන හැන්ද මොකක්ද කියන්නේ ඔයාලට මම බෙදලා දෙන්නම් පිගානකට දාලා ඕන තරම් මේ ඔමින් ඔයා කතා කරන්නේ දැන් දවස් 3-4ක් තිස්සේ මේ ළමයාට කතා කරනවා. නෑ මේකට මේ ෆස්ට් ටයිම් මට කෝල් ආවා මට මේ නම්බර් එකෙන් තව බොර කියන්න එපා. මම පොලිසියට ගිහලා කියනවා. මොකද මේ දුව පොලිස් කළා මම ළමිස්සි හදා ගන්න. එච්චරයි. තමුසේ මේ දැන් මෙතන කතා කරේ මේ නම්බරේට. මම කතා කරේ නෑ කෝල් චෙක් කරලා බලනවා මට මේ කොයිවත් යන හෙන ගෙඩි පාත් කරන මේ ඕගලා අර වායි දුව මේ ෂේප් එක කතා කරපින් දාම මම ඔයාලට ඕම කතා ඊයේ කතා කරලා තිනවා 5ට පැය භාගයක් කතා කරලා තිනවා මගේ ළමයාත් එක්ක. තමුසේ දන්නවද මම මේ ළමයා කොච්චර අමාරුවෙන්ද හදාගත්තේ කියලා? මට දුකයි. මෙයා මේ මොනවාද මෙයා ඉතාලියන මොනවාද සීන් එකක් අංකල් හරිද මෙයාට සින්දුවක් ඉතාලියේ ඉඳලා ආවේ ගිය සුමානේ. මම බොහොම අමාරුවෙන් මේ ළමයා මෙහෙ හදාගත්තේ. මේ ආපු ඉලා ඉඳලා මේ කාටද රස්තිය අධිකාරියෙක්ට කතා කරනවා. තමුසේ නේද මේ ළමයාගේ මේ ළමයා රුපියල් 25000ක් කීයේ ඉල්ලගෙන ගියා කාටද දෙන්නේ කියලා තමුසේ නේද දුන්නේ. අංකල් මේ ඔයා වෙන ආටිස්ට්ලට කතා කරලා මේගොල්ලෝ මේ සීන් සල්ලි ඉල්ලන්නේ නැති මට කතා කරලාට මම තාම සල්ලි ආවුවේවත් නැහැ. මම සල්ලි ආවුවා මම මුලින්ම ගාන කියන යාට. තමුසේගේ සම්පූර්ණ නම මොකද්ද කියනවා? මගේ නම චමත්ජාන පෙරේරා පානදුරාචාර්යගේ චමත්ජාන පෙරේරා. මම පොලිසියට ගිහලා කියනවා මම තමුසේගේ නම්බරේ දෙනවා. ඔයා යන්න ගෙලින්ම කෙසල්ලත් පොලිසියට පානදුර. listen පුතා learn to talk. Yeah, I know how to. My name is Sarath Jayawardena. Uncle, you just came through the phone like lava, right? It's not Hiroshima Nagasaki. What happened here? Your daughter just. තේරෙන්නේ නැහැ මිනිස්සු කියන එකක් හරියට කියනවා තේරෙන්නේ නැහැ තමුසේ මොනවද මේ කියන්නේ? I say තමුසේ මං කිව්වා තමුසේ Hiroshima Nagasaki වගේ ඔය ලාවා වගේ තමුසේ කඩාය නැහැ ෆෝන් එකේ මගේ ඇඟට. හරිද? තමුසේ මගේ දුවට කතා කරන්නේ තමුසේ තේරෙන්නේ නැද්ද? අයියෝ අංකල් මේ ඔයා පොඩ්ඩක් ගිහලා බලන්න ඔයා කෝල් ලිස්ට් එක බලන්න හරිද? ඔයා මේ නිකන් මට මේ නියුක්ලියර් බෝම්බ ගන්න වගේ එකපාරට කතා කරා. තමුසේ මේ ළමයා බඳිනවද කියනවා? මේ මගේ මෙයා මේ අංකල් මේ එන ගන්න වගේ සීන්න මෙයා මේ අද තමයි දන්නේ. තමුසේ බඳිනවද මගේ දුව කියනවා? මම මොකද මෙයා බඳි මම කසාද බඳලා මේ මට වයිෆ් ඉන්නවා ගෙදර. එහෙනම් කතා කරන්නේ මොකටද මේ? මම කතා කරේ නෑ අංකල් මෙයා තමයි කතා කරේ. ප්‍රොමිස් කියන්නේ. මොකද්ද මේ මට මේ swap on gold right? ප්‍රොමිස් කියන්නේ. Promise swap on gold. I didn't make any call for your land number, whatever so and so. Because I got the call from your land number. I never took any calls to your land number. එහෙනම් කවුද මේ ළමයට කතා කරන්නේ මෙච්චර? ඉතින් මම දන්නේ අංකල් පොඩ්ඩක් ඔයලා බලන්න මේ සීන් එක අනික මේ මම මේ අම්මේ ආටිස්ට් කෙනෙක් මේ මම ආටිස්ට් මොනවද කියලා දින සින්දු? අංකල් වා දන්නේ අපේ සින්දු මේ දුව නෑ කියන්න අපි දන්නවා අපිට රේඩියෝ ටීවී බලනවා කියන්න මොකද්ද කියන සින්දු කියන්නේ? මම මේ අංකල් අවුරුදු 18ක් 20ක් තිස්සේ මම සින්දු කරන්නේ. හරි කියන්නේ ඉතින් පුතා වගේ සින්දු කියන්නේ මොකද්ද කියලා? ශාන්ති. ඔව්. අංකල්ලා මේ ඔසෙට් වෙන්න අංකල් දැකලා නෑ ඔය. ශාන්ති කියලා සින්දුවක්. තව මොනවද කියලා දින සින්දු පුතා? ශාන්ති වැලිකඩ අපේ පැත්තේ මල් පෙත්තක් කියන්නේ මේක දන්නවා 6 ලේන් කණ්ඩායම නේද? ආව් ඒ තමයි ගෲප් එක. මේකේ පුතාද මේ? ඒක ඉරාන් නේ මම මේ රැප් කරන